lesson එක. ඒ තමයි simple present tense. English language එකටම tense 12 යාළුවනේ තියෙන්නේ. ඒ වගේ එකක් තමයි simple present tense කියන්නේ. Simple present tense හරිම easy. මොකද මේ simple present tense වලට තියෙන්නේ structure හතරක් විතරයි. Let's go to the lesson. හරි යාළුවනේ. දැන් බලමු මේ structure හතර මොනවද කියලා. two structure එකක් තමයි යාළුවනේ subject, verb, object. ඒ කිව්වේ තමයි යාළුවනේ subject කියන්නේ ක්‍රියාව කරන්න. එහෙම නැත්නම් doer. verb කියන්නේ ක්‍රියාව. object කියන්නේ කර්මය. එහෙම නැත්නම් ක්‍රියාවට ලක් වෙන දේ හෝ කෙනා. එතකොට යාළුවනේ අපි උදාහරණයක් බලමුද? Mother cooks rice. අම්මා බත් උයනවා. එතකොට යාළුවනේ mother කියන්නේ subject එක. cooks කියන්නේ verb එක. rice කියන්නේ object එක යාළුවනේ. හරි. අපි දැන් එකේ structure එකක් ඉවරයි. Okay යාළුවනේ. අපි දැන් බලමු second structure මොකක්ද කියලා. subject, don't, doesn't, verb, object. ඒ කිව්වේ යාළුවනේ අපි ඒක ගන්නේ මොකක් හරි දෙයක් කරන්නේ නැහැ කියන්න. අපි example ටිකක් බලමුකෝ. Mother doesn't cook rice. අම්මා බත් උයන්නේ නැහැ. I don't cook rice. මම බත් උයන්නේ නැහැ. දැන් යාළුවෝ බලනවා ඇති මම පළවෙනි structure එකේ subject එකට mother අරගෙන cooks කියලා ගත්තා. ඒ වුණාට දෙවෙනි structure එකේ doesn't තිබ්බ නිසා මම cook කියලා තමයි ගත්තේ. ඒ ඇයිද දන්නවද? ඒ තමයි අපි පළවෙනි structure එකේ mother කියලා ගත්තාම mother කියන subject එක singular, verb එකත් අපි singular කරන්න ඕන නිසා තමයි යාළුවනේ මම මෙතනට s එකක් දැම්මේ. අපි මෙතන subject එකට mother කියලා දාලා ඒක singular වුණාට පස්සේ යාළුවනේ මෙතනට දාන්නේ doesn't කියලානේ. එතකොට දැනගන්නවා verb එක වෙන්නේ singular කියලා. එතකොට අපි verb එක වෙනම singular කරන්න අවශ්‍ය නැහැ. එතකොට යාළුවනේ අපි ගන්නේ mother doesn't cook rice කියලා. හරි යාළුවනේ. අපි second structure එකත් ඉවරයි. හරි යාළුවනේ. දැන් තියෙන්නේ third structure එක. ඒ කිව්වේ do or does, subject, verb, object. මෙතන යාළුවනේ අපි do does කියලා ගන්නේ මොකක් හරි ප්‍රශ්නයක් අහන්න. ඔයා කනවද? ඔයා පාඩම් කරනවද? වගේ දේවල් ගන්න තමයි යාළුවනේ අපි මෙතන do හරි does හරි ගන්නෙ. අපි මෙතන යාළුවනේ do වලට ගන්නේ do ගන්නේ plural subject වලට, does ගන්නේ singular subject වලට. හරි යාළුවනේ. අපි example එකක් බලමුකෝ. Do you eat breakfast? ඔයා උදේ ආහාර වේල ගත්තද? Do you drink coffee every day? ඔයා හැමදාම coffee බිව්වද? මේ වගේ ප්‍රශ්න අහන්න තමයි යාළුවනේ අපි මෙතන do does කියන එක ගන්නෙ. මෙතන යාළුවනේ don't doesn't වලදී මෙතන cook කියන දැම්මා වගේම තමයි මෙතනත් ඒ විදිහටම අපි verb එක singular කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරි යාළුවනේ. අපි third structure එකක් ඉවරයි. හරි යාළුවනේ. අපි දැන් බලමු fourth structure එක මොකක්ද කියලා. don't doesn't දාලා subject verb object දාලා. එතන යාළුවනේ කන්නෝ don't doesn't තිබ්බා. එතන අපි දන්නවා නෑ කියලා. එතන අහන්නේ නැද්ද කියලා. ඔයා කෝපි බිව්වේ නැද්ද? ඔයා කෑවේ නැද්ද? ඔයා බිව්වේ නැද්ද? ඒ වගේ අදහස් දෙක තමයි යාළුවනේ අපි මෙතන don't doesn't මුල්ල දාලා තියෙන්නේ. හරි යාළුවනේ. අපි examples ටිකක් බලමුකෝ. Don't you eat breakfast? ඔයා උදේ ආහාර වේල නැද්ද? Doesn't mother drink coffee? අම්මා coffee බිව්වේ නැද්ද? මේ වගේ තමයි යාළුවනේ අපි don't doesn't මුලට දාලා නැද්ද කියන අර්ථය ගන්නෙ. හරි යාළුවනේ. අපි fourth structure එකක් ඉවරයි. Have a nice day යාළුවනේ. මම හිතුවා
ඔයගොල්ලන්ට මම අද උගන්වන පාඩම තේරෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ ගෙදරදී තවත් ප්‍රැක්ටිස් කරන්න යාළුවනේ. එහෙනම් බයි. English is the best යාළුවනේ.